එක එක මගුල් ප්‍රමෝට් කරන්න ගිහින් සෙල්ස් වලට කෙලවගෙන එක එක නම් වලින් තේ විකුණන් එන වටවලසේ කිව්වේ නෑ කියවුණා I'm sorry වටවල කවන්න බලලිමුකෝ Good evening, sir. Good evening. Good evening. Good evening. Hey. Excuse me, sir. අපි පොඩි තේකල් බිස්නස් එකක් කරනවා. ගෙයින් එකට ගිහින් අපි নানা ප්‍රකාර තේ විකුණනවා, sir. සර් අත්ම කියනවා සර් සර්ටන් ප්‍රොඩක්ට් එක කඩෙන් ගන්නව නම් සුපර් මාකට් එකෙන් ගන්න රුපියල් 500ක් වනි මුදලක් වේදන් කරනවා. නමුත් අපි පුංචි රුපියල් 150කට දෙන්නේ මේ තමයි අපේ අලුත්ම ප්‍රොඩක්ට් එක අතේ. අතේ තේ. nice නේ handmade තේ එකක් sir. සීලුම් තේ අතින් තමයි වෙන්නේ. තේ දැල්ල කඩන තැන ඉඳන් තේ දැල්ල මේකට පටවන තැන වෙනකම්ම සීලුම් දේවල් අතේ කරමින් තමයි sir මේකට අතේ කියලා දාලා තියෙන්නේ sir. ඒ වගේම මම මතක් කරන්න කැමතියි මේ තේක පුළුවන් සර් කැමති කෙනෙක්ට මේ තේක අතින් අත දෙන්න. අතේ. ඉතින් සර් මම සර්ට රෙකමන්ඩ් කරනවා ගන්න අතේ. තේ දෙන්න නේද? සර් අපි ගාව ඊළඟට තියෙනවා sir. ඔයා ඒකට කැමති නැත්නම් වෙන තේ එකක් sir. එක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් ටී එකක් සීත මාරු තේ කියලා. මෙනුක බොහොම ස්තුතියි සීත මාර්කට් මම සර්ට මේක හදලා තින්නේ වින්ටර් එඩිෂන් එකක් සර්ට වින්ටර් එක්ස්පීරියන්ස් එක ගන්නවා නම් මේ සීත මාරුතේ තේක අපි රෙකමන්ඩ් කරනවා මේකේ අපේ ටැග්ලයින් එක තමයි සීත මාරුතේ දැන් රුවන්ගෙන් අහලාද සින්දුව ගත්තේ? ඇත්තටම සර් අපි ගොඩකින් අවසර ගත්තේ නෑ සර්. අපි හොරෙන් තමයි මේක පාවිච්චි කරන්නේ සර්. උත් එහෙම කාටවත් කියන්න යන්නත් එපා. අපි කාටවත් එහෙම කියන්න යන්නෙත් නෑ නේද මචං? ඔව් සර් දන්න කිසිම රුවන් කෙනෙක්ට මේක කියන්න එපා. ඔව් මෙහෙම දැන් මට තේපා. මට තේ තියෙනවා විතර ඒකේ තරම්. තේපයි. සර්ට ඒත් ඒක සෙට් වෙන්නේ නැත්නම් සර් අපි ගාව තියෙන අලුත් පොත එකක් සර්. දකුණ තේ වම තේ දකුණ තේ මෙනුක. සර් වමතේ දකුණතේ කියන්නේ සර් අපි ලංකාවේ හැම දෙයක් ගැන හිතලා විශේෂයෙන් මේ ලංකාවේ සමගිය ගැන හිතලා නිදහස ගැන හිතලා හදපු එක. මේකෙන් පුළුවන් සර් උතුර දකුණ යා කරන්න. මේ දකුණතේ වමතෙන් පුළුවන් උතුර දකුණ යා කරන්න. ඒ අපි මෙහෙම මස්සට එකතු වෙන්නේ. මට තේපා. අංගුස්තා නිකන් අර මේ තේකින් අර මේ කොහොමද ඒකට කියන්නේ ස්පිරි අයිඩියා එකක් දීලා තියෙනවා දකුණයි සහ දකුණත නෙවෙයි බං දකුණ සහ වම එකතු කරන්න කම්බයින් කරන්න අර ස්වී නයිස් සර්ට ඒත් ඒක සෙට් වෙන්නේ නැත්නම් සර් අපි ගාව තියෙන අපේ තියෙන අඩුම ප්‍රයිස් එකට තියෙන තේක සර් අපතේ කියන්නේ සීලම අපතේ යන දේවල් වලින් තමයි හදන්නේ මේක සහ මේක අපේ යන හැඟීම හැදෙන්න තමයි සර් මේක අපි අපතේ කියන දාලා තියෙන්නේ සර් කැමතිලා අපි ගාව තියෙනවා සර් ඕගනික් වගාවට කැමති අයට අපි ප්‍රොඩක්ට් එක මේක ලිමිටඩ් එඩිෂන් එක මේක වත්තේ මේ තේක වත්තේ විතරයි තියෙන්නේ සර් මම සර්ට කියනවා රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් මේ තේක ගන්න කියලා නම අපේ අවස්ථාව. ඔව් අපි ගාව ඊට පස්සේ තියෙන අපේ ඊළඟ ප්‍රොඩක්ට් එක හදවතේ කියන ප්‍රොඩක්ට් එක අපි සෞඛ්‍ය ගැන හිතලා හදපු ප්‍රොඩක්ට් එකක්. ඒ ප්‍රොඩක්ට් එක ගැන තවදුරටත් අපි විස්තර අපි අහලා බලමු අපේ මෙනුකගේ. ඇත්තම සර් හදවතේ කියන්නේ සර් අනන්තය කියන ප්‍රොඩක්ට් එකෙන් කැඩුන එකක්. මේක අනන්තය ප්‍රොඩක්ට් එකට කලින් එන එක. ඉතින් සර් තව වැඩි කාලයක් ජීවත් වෙන්න කැමති නම් සර්ගේ සර්ව සෞඛ්‍ය ගැන හිතනවා නම් මම සර් රෙකමන්ඩ් කරනවා එක්ක හදවතේ නැත්නම් අනන්තේ. සර් ඒකට කැමති නැත්නම් සර් අපි ගාව තියෙනවා අපේ සංවේදීම ප්‍රොඩක්ට් එක සර්. පුතේ දූලට පුතාලට බොන්න සර්. පුතේ ඒ කියන්නේ අවුරුදු 10ත් 15ත් අතර වයස් කාණ්ඩට තමයි සර් අපි මේ තේක හදලා තියෙන අපි ලොකු ඇඩ් කැම්පේන් එකකුත් ගෙවුවා. තේ පැකට් කීයක් පුස්තකනේ ගිහලා දුවට පුතාට පුතේ දැන් මට අහුණා නම් සී මෙනුක නෑ එච්චර හොඳ සර් පුදුමේ මම මේ කියන කතාව අහලා මේක තමයි සර් අපි ගාව දැනට තියෙන අධිසංවේදී දීප තේක. අනගේ බබ මේක තාත්තේ ඒකට නම් මිනිස්සුන්ට තැරෙනවා මටත් තැරෙනවා. මට තේපා මල්ලි. අපි සර් මලගියවල් වලට විශේෂයෙන්ම රෑ නිකන් එළිය නිකන් ඇහැරන් ඉන්න මිනිස්සුන්ගෙන් අලුත් පොත එකක් හඳුන්වලා දුන්නා. කනක් තේ කියලා සර්. එක කප් එකක් දීවනම් සර් එළිය නිකන් ඇහැරන් ඉන්න පුළුවන්. ඒක තමයි අපි මලගියවල් වලින් හඳුන්වලා දුන්න තේ එක. ඒ වගේම සර් දැන් හැමදේම බිසිනේ. ඉතින් අපි ගාව තියෙනවා වාහනේ ඩ්‍රයිව් කරන ගමන් බොන්න පුළුවන් තේ පැක් එකක්. මේකට කියන්නේ රතේ කියලා. සර් ඩ්‍රයිව් කරන ගමන් මේ තේක ගන්න පුළුවන්. ඒ වගේම අපි ගාව තියෙනවා තරුණ වෙන තේ එකක්. මේ තේක බිව්වම තරුණ වෙනවා. මොකක්ද රහස? ඒ තමයි සර් හිතුමතේ ජීවිතේ.
හිතුමතේ ජීවිතේ ඒක තමයි සර් අපේ ටැග්ලයින් එක තරුණ වෙන්න ආස කට්ටියට හිතුමතේ ජීවිතේ. කන්නත්තර මොකක් හරි මට ඉතින් තේපා මං එහෙම තේබුන්නේ නැහැ ඇත්තට. තේබුන්න ආසෙක් නෙමෙයි මම. අපි සර් මේ බිස්නස් එක කරන්නේ සර් අපේ චූටි මල්ලුවෙන් එයාට ඉගෙන ගන්න සල්ලි හොයාගෙන තමයි සර් අපි මේ රස්සාව කරන්නේ. ඉතින් අපේ ඔබ ගන්න තේපොළ පැකට් එකෙන් තමයි සර් අපේ අනාගතයේ තීරණය හිතේ ගතේ පුතේ ආසාවට කරනවා මිසක කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි සර් මේක. සර් අපෙන් තේපොළ පැකට් එකක් ගත්තේ වුණා කියලා අපේ හිතේ කාටක් නැතේ සර්. මට අපේ චූටි මල්ලි ගැන දුකයි සර්. අපේ අතේ සතේ නැතේ ගිහින් එන්න. කොහොම හරි තේ අකුරෙන් ඉවර නම් 100ක් විතර කියන්නේ. ඔව් ඒ විනාඩි 5. Hey yo, what the fuck? බලලා යකෝ. පොළොන්දකෝ එකේ තටි නේද? මේවා දාන්නද බා? අනේ ප්ලීස් එපා. මම බෝරින් වගේ සීන් එකක් කරනවානේ. කමන්නේ. මම දානවා උඹලා බලනවා උඹලා බලලා නැත්තම් කරන්න ප්‍රශ්නයක් නැතේ.